ජීවිතේ දිනන්න මිනිස්සෙකුට එකම එක වචනයක් ඇති. හැබැයි මේ වචනේ එයාගේ හිතට කොච්චර තදින් වැදුනද කියන එක තමයි එයා ජීවිතේ කොච්චර දුර ගෙනියනවද කියන තීරණය ගන්න. මට මතක් වෙනවා ඇත්තටම මේ බිමේ පැලවිච්ච ලස්සන පුංචි මල් කැකුලක් ගැන. එයා හරියටම ඉස්කෝලේ 8 පන්තියේ. එතර ඉගෙන ගන්න දක්ෂ දරුවෙක් නෙවෙයි. පන්තියේ හැමදාම අන්තිමයා. මෙයා ඉස්කෝලේ ගියේ කොළඹ ලොකු ඉස්කෝලයකට. පන්තියේ විතරක් නෙවෙයි එයා මුළු ග්‍රේඩ් එකේම අන්තිමයා. එක දවසක් පන්තියේ ගුරුතුමිය ඇවිල්ලා මෙයාගේ මේ අධ්‍යාපනයට තියෙන නොහැකියාව නිසා මෙයාට සෑහෙන්න දොස් පවරනවා. එයාට ඉගෙන ගන්න බැරි එකට සෑහෙන්න දොස් පවරනවා. ඔයා බලන්න මේ අනිත් ළමයි වගේ ඉගෙන ගන්න. ඒ ටීචර් හැමදාම දොස් කියනවා. එදා හරි විශේෂ දවසක්. එදා ටීචර් මේ ළමයාට බැනලා පොතෙන් ගහලා පන්තියෙන් එළියට දානවා. ළමයාට කර කියා ගන්න කිසිම දෙයක් නැහැ. යාළුවෝ ඔක්කොම යාට උසුළු විසුළු කරනවා. එයාදී හරියට බලන්නේ නැහැ. එයාට හරියට මූණ දෙන්නේ නැහැ. එයා ඒ ළමයින්ගේ සමාජයට ගන්නෙ නැහැ. මෙයා පන්තියෙන් නිකන් කොන් කරලා පැත්තකට දානවා. මේ දරුවා ටීචර්ගෙනුත් ගුටි කාලා, පොතෙනුත් ගුටි කාලා, පන්තියෙනුත් එළියට වෙලා අඬ ඉන්නවා. ඒ පන්තියේම ඉන්නවා තව ටිකක් යාළුවා දැක්කහම පොඩ්ඩක් හිත උණු වෙන දරුවෙක්. එයා හිමීට අනිත් යාළුවන්ගෙන් මිදිලා අර මෙලෝඩියක් කරගන්න බැරි යාළුවා ගාවට යනවා. අඬ ඉන්නේ. ළඟට ගිහිල්ලා ඔළුවත් අත ගගා කියනවා යාළු මේ ලෝකේ හැමෝටම හැම එකක්ම හරියන්නේ නැහැ. මේ 8 පන්තියේ පුංචි කෙල්ල. ඒ වෙලාවේ ඔළුවට ආපු දේ. ඔයාට ගොඩක් ඉගෙන ගන්න බැරි විත්තිය ඇත්ත. හැබැයි ඔයා වෙනුවෙන් මේ ලෝකේ මොකක් හරි දෙයක් ඇති. ඔයාට හොඳට කරන්න පුළුවන්. ඔයා හොඳට හිතලා ඔයාට කරන්න පුළුවන් දෙයක් ගැන හිතලා ඒ ඔයාට හොඳට කරන්න පුළුවන් දේ හොඳට ප්‍රගුණ කරන්න. දවසක ජීවිතේ වාදිනාවි. ඔයා ඕක එච්චර හිතන්න එපා. ඉගෙන ගන්න ඕන නෑ ජීවිතේ දිනන්න. අර පුංචි කෙල්ල මහා අම්මණ්ඩියෙක් වගේ අර දරුවට උපදෙස් දෙනවා. ඉතින් කාලය ඔහොම ගත වෙලා යනවා. අර වැඩ කරන්න බැරි දරුවගේ තාත්තා ආමියකේ තාත්තා ගොඩක් වසයි. අම්මත් ඒ තරමටම වසයි. හැමදාම ගෙදරත් දෝස් මුරේ. ඉගෙන ගන්න බෑ කියලා. කෙල්ල දැන් මේ ඉස්කෝලේ තියෙන මේ අඩු සැලකිල්ල හින්දා ඉස්කෝලේ යන්න කැමතිත් නෑ. ඇයි? යාළුවෝ නෑ. ටීචර්ලාගෙන් බැනෝ. කිසිම තැනක් නෑ. ඉතින් මේකින්ද මෙයා ඉස්කෝලේ යන්නත් හරි අකමැති. කොහොම හරි අම්මයි තාත්තයි ගහලා වගේ හැමදාම ඉස්කෝලේ යවනවා. යවලා සාමාන්‍ය පෙළ දක්වා කොහොම හරි බලෙන් ඉස්කෝලේ යවනවා. සාමාන්‍ය පෙළ විභාගෙට ඉඳ ගන්නවා. සාමාන්‍ය පෙළ විභාගෙට ඉඳගෙන අවසානයේ ප්‍රතිඵල එනකොට එකම එක වැඩක් විතරක් යාන්තම් S1. අනිත් විෂයන් ඔක්කොම ෆේල්. ගෙදර යනවා. අම්මට මොකද්ද කියන්නේ? තාත්තට මොකද්ද කියන්නේ? තාත්තත් නිවාඩු ඇවිල්ලා ඉන්නේ. හරි ප්‍රශ්න ගොඩක මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් අරගෙන දරුවා ගෙදර යනවා. අම්මගෙන් බැනුම් කෝටියයි. තාත්තගෙන් බැනුම් කෝටියයි. ඒ බැනුම් ඔක්කොම අහලා කාමරයට ගිහිල්ලා කාමරේ නිදාගෙන අඬ ඉන්නවා. මේ ළමයාට එකම දෙයයි හිතෙන්නේ.
මේ ලෝකේ මං වෙනුවෙන් කවුරුවත් නැහැ. ඉස්කෝලේ යාළුවෝ නැහැ. ගමේ යාළුවෝ නැහැ. ඉස්කෝලේ ගුරුවරු නැහැ. ගෙදර ආපුවාම අම්මා අප්පච්චි නැහැ. මොකටද මම මේ ලෝකෙට ආවේ? හරියට කලකිරිලා. ඒ ළමයා අඬ හිතෙනවා මම ඉන්නවද මේ ලෝකේ දාලා යනවද? තනියෙන් කල්පනා කරනවා. ඒ ළමයාට හිතෙන්නෙම මේ ලෝකේ දාලා යන්න. මේ ලෝකේ හැරලා යන්න. මොකද එයා වෙනුවෙන් මේ ලෝකේ කවුරුවත් නැහැ. අඬ ඉන්නවා. එයාට හිතෙන්නෙම මැරෙන්න. ඔහොම ඉන්නකොට එක පාට මේ ළමයාගේ හිතට අකුණක් වගේ එක වචනයක් ඇහෙනවා. ඒ තමයි අර අටේ පන්තියේදී යාළුවා කියපු කතාව. උඹටත් මොකක් හරි එකක් ඇති මේ ලෝකේ කරන්න. උඹ ඒක කරපන්. ඒකෙන් දිනපන්. කියලා ඒ දීපු චූටි ටීචර්ගේ උපදේශය මෙයාට එක පාටම මතක් වෙනවා. මතක් වෙලා ඇවිල්ලා තොරතුරු ටිකක් හොයාගන්නව මොනවද මම කරන්නේ. ඒ තොරතුරු ටික හොයනකොට මෙයාට හම්බෙනවා ටැටූ ගහන තැනක ඒ පුහුණු වීම කරන්න තියෙන තැන. මෙයා ගෙදරටත් හොරෙන් අම්මා තමන් ලොකු ළමෙක් වෙච්ච දවස් දාපු චේන් එකත් උකස් කරලා ඒකෙන් සල්ලි ටිකක් හොයාගෙන ගිහිල්ලා අර ටැටූ ගහන්න ඉගෙන ගන්නවා. මාස 6ක කෝස් එකක්. එයා මේ මාස 6 කෝස් එක කරලා හොඳට ටැටූ ශිල්පිනියක් වෙනවා. මේ කතාව අපිට එළියට එන්නේ හරි ලස්සන විදිහකට. එයාගේ අර සම වයසේ උපදෙස් දීපු දරුවා මේ 2025 අවුරුද්දේ A level විභාගෙට පෙනී සිටිනවා. එයා A level වලට මේ ඊයේ පෙරේදා පාඩම් කර ඉන්නකොට අඳුරන්නේ නැති නම්බරයකින් කෝල් එකක් එනවා. උඹට මාව මතකද? මන් දන්නවා දැන් ඔබ මහන්සි වෙලා විභාගෙට රෙඩි වෙනවා කියලා. මගේ ජීවිතේ කවදාවත් මැරෙන්නේ නැති චරිතයක් තමයි උඹ. උඹේ නම මං කතා කරේ හොඳට විභාගෙ කරගනින්. මම විභාගෙ පෙළලා ගෙදර ගියපු වෙලාවේ අම්මයි තාත්තයි දැන්න බං. මට ජීවිතේ එපා වෙලා ඇඳට වෙලා අඬ ඉන්නකොට මම මැරෙන්න හිත ඉන්නකොට මට මතක් වුණා අටේ පන්තියේදී අර ටීචර් ගහපු වෙලාවේ උඹ මං ගාවට ඇවිල්ලා කියපු කතාව. ඊට පස්සේ මං මාස 6ක ටැටූ කෝස් එකක් කරා. කරලා මම දැන් කොළඹ ටැටූ ෂොප් එකක් දාලා තියෙන්නේ මචං. මගේ ටැටූ ෂොප් එකට දැන් හොඳට වැඩ එනවා. මට දැන් හොඳ ආදායමක් තියෙනවා. මං චූටි වාහනයක් ගත්තා. හැබැයි ඒ ඔක්කොම වෙනස් වුණේ එදා උඹ කියපු වචන හින්දා. මං ගත්තේ උඹට සුබ පතන්න. උඹ හොඳට විභාගෙ ලියලා හොඳට විභාගෙ පාස් වෙයන්. උඹට පුළුවන් විභාගෙ හොඳට පාස් වෙන්න. විභාගෙ ඉවර වෙච්ච ගමන් මම මගේ චූටි වාහනෙන් එනවා ඔයා හොයාගෙන. මෙන්න මේ කෝල් එකෙන් තමයි අර කතාව අපිට එළියට එන්නේ. මං කියන්නේ මේ රටේ තාරුණ්‍යයට. මං කියන්නේ මේ රටේ යෞවනයට. ජීවිතේ දිනන්න ගොඩාක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ජීවිතේ දිනන්න මිනිහෙකුට ඕන වෙන්නේ හිතට දැඩිව වැදිච්ච එකම එක සිතුවිල්ලක් විතරයි. ඔය චුට්ටක් හිතලා බලන්න. ඔයාගේ හිතේ කොහේ හරි දැඩිව තැම්පත් වෙච්ච එක සිතුවිල්ලක් ඇති. අන්නේ සිතුවිල්ල ඔයා ක්‍රියාවට නගන්න. දවසක අර අටේ පන්තියේ පුංචි කෙල්ල කොළඹ ලොකු තරු පහේ ටැටූ ෂොප් එකක් මේ 2025 විවෘත කරා වගේ. ඔයාටත් පුළුවන් වෙයි ජීවිතේ දවසක දිනන්න.